සමහර කණ්ණාඩි වලින් පේන්නේ අපේම රූපෙ විතරක් නෙමෙයි. අපි කණ්ණාඩි ඉස්සරහා හිටගෙන අපේ දිහා බලන් ඉද්දී සමහර වෙලාවට ඒ කණ්ණාඩිය ඇතුලේ අපි පණ වගේ ආදරය කරන අයගේ නොමැකෙන මතකයන් හැංගිලා තියෙන්න පුළුවන්. පුංචි අමායාගේ ලෝකෙ හිටපු එකම වීරයා එයාගේ තාත්තා. හැබැයි මීට මාසෙකට කලින් වුණු දරුණු රිය අනතුරකින් ඒ වීරයාට අමායාව මේ ලෝකෙ තනි කරලා දාලා යන්න වුණා. එදා ඉඳන් මේ අවුරුදු 7 පුංචි කෙල්ලගේ මූණේ හිනාවක් ගෑවිලාවක් තිබුණේ නැහැ. එයා හැමදාම රැයට නිදා ගන්න කලින් තාත්තා එයාගේ උපන්දිනයට තෑගි කරපු අර ලොකු පරණ තාලේ කණ්ණාඩි ඉස්සරහා බිම වාඩි වෙලා තාත්තාගේ පින්තූරයක් පපුවට තුරුළු කරගෙන මහා හයියෙන් ඇඬුවා. ඒ අඬන සද්දේ අහන් ඉන්න අයට පවා දැනුනේ මහා දරා ගන්න බැරි වේදනාවක්. හැබැයි එක රැයක අමායා කඳුළු පිරුණු ඇස් වලින් කණ්ණාඩිය දිහා බලද්දී මහා අමුතු දෙයක් දැක්කා. කණ්ණාඩිය ඇතුලේ පේන යාගේ රූපේ අඬන්නේ නැහැ. ඒ රූපේ ඇස්වල එක කඳුලක්වත් තිබුණේ නැහැ. ඒ වෙනුවට කණ්ණාඩිය ඇතුලේ අමායාගේ පිටිපස්සෙන් හෙමින් අඳුරු ඡායාවක් මතුවෙන්න ගත්තා. අමායා බයෙන් ගැස්සිලා පිටිපස්ස හැරිලා බැලුවා. ඒත් කාමරේ කවුරුත් හිටියේ නැහැ. එයා ආයෙමත් කණ්ණාඩිය දිහා බැලුවා. කණ්ණාඩිය ඇතුලෙන් මෘදු නිල් පාට ආලෝකයක් විහිදෙමින් ඒ ඡායාව ටිකින් ටික පැහැදිලි වුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ ඉන්නේ අමායාගේ තාත්තා. එයාගේ මූණේ තිබුණ පුදුමාකාර ආදරයක්. මරණයට පුළුවන් උනේ තාත්තාගේ ශරීරය අරන් යන්න විතරයි. හැබැයි තමන්ගේ දරුවා වෙනුවෙන් තාත්තා කෙනෙක්ගේ හිතේ තියෙන ඒ මහා ලොකු ආදරය ඒක මරණයටවත් අරන් යන්න බැරි වුණා. එයා ආයෙමත් ඇවිත් තමන්ගේ පුංචි දුවව ආරක්ෂා කරන්න මේ කණ්ණාඩිය ඇතුලේ හිර වෙලා. අමායාට බයක් දැනුනේ නැහැ. එයා සතුටින් කණ්ණාඩිය ළඟට ගිහින් එයාගේ පුංචි අත කණ්ණාඩිය වීදුරුව උඩින් තිබ්බා. ඒ එක්කම කණ්ණාඩිය ඇතුලේ හිටපු තාත්තත් තමන්ගේ අත ගෙනවිත් අමායා අත තියලා තියෙන තැනින්ම කණ්ණාඩියට තිබ්බා. ඒ වීදුරුවෙන් එහාට එන්න තාත්තට බැරි වුණත් අමායාට තේරුණා තාත්තා එයා ළඟම ඉන්නවා කියලා. එදා ඉඳන් අමායා කවදාවත් තනින්නේ නැහැ. එයා දුකෙන් ඉන්න හැම වෙලාවකම කණ්ණාඩිය ඇතුළේ ඉඳන් තාත්තා එයත් එක්ක hina වුණා. හැබැයි එක දවසක් මහරෑ මුළු පළාතම දෙවනත් කරගෙන කවදාවත් නැති විදිහේ මහා දරුණු කුණාටුවක් ආවා. කරන්ට් එක ගියා. අකුණු ගහන සද්දෙට මුළු ගේම දෙදුරුවා. අමායා බයෙන් වෙවුලමින් ඇඳමුණට බුණා. එක පාරටම හුළඟේ වේගෙට කාමරේ ජනේලය කඩාගෙන ගියා. වීදුරු කෑලි කාමරේ පුරාම විසි වුණා. අමායා බයෙන් කෑ ගැහුවා. තමන්ගේ දුවට අනතුරක් වෙන්න යනවා දැක්කම කණ්ණාඩියේ රාමුවටවත් ඒ තාත්තව හිර කරගෙන ඉන්න බැරි වුණා. එක පාරටම අර කණ්ණාඩියෙන් අතිශය දීප්තිමත් උණුසුම් රන්වන් ආලෝකයක් මුළු කාමරය පුරාම විහිදෙන්න ගත්තා. තාත්තාගේ ආත්මය ආලෝකයක් විදිහට කණ්ණාඩියෙන් එළියට විත් අමායාව සම්පූර්ණයෙන්ම වට කරගත්තා. ලොකු පවුරක් වගේ ඒ ආලෝකය අමායාව ආරක්ෂා කළා. කුණාටුවේ සීතලවත් බයවත් අමායාගේ ඇඟේ ගෑවෙන්න ඒ උණුසුම් ආලෝකය ඉඩ දුන්නේ නැහැ. පහුවදා උදේ ඉරේලිය වැටෙනකොට කුණාටුව සම්පූර්ණයෙන්ම ඉවරයි. අමායා නැගිටලා දුවගෙන ගියේ කණ්ණාඩිය ළඟට. හැබැයි කණ්ණාඩිය ඇතුලේ දැන් තාත්තාව පේන්නේ හිටියේ නැහැ. සමහර විට ඊරෑ කුණාටුවෙන් තමන්ගේ දුව බේරගන්න ඒ ආත්මයට තිබුණු අන්තිම ශක්ති ටිකත් එයා පාවිච්චි කරන්න ඇති. ඒත් කණ්ණාඩියේ වීදුරුව උඩ ඇතුලෙන් බැඳුණු පුංචි මීදුම් සටහනක් තිබුණා. ඒකේ ලස්සන hina වෙන මූණක් සටහන් වෙලා තිබුණා. අමායා ඒක දැකලා ආදරෙන් hina වුණා. එදයින් පස්සේ අමායා ආයේ කවදාවත් ඇඬුවේ නැහැ. මොකද එයා දන්නවා කණ්ණාඩිය ඇතුලේ නොපෙනී හිටියත් තාත්තාගේ ආදරණීය ඇස් දෙක හැමදාමත් තමන්ගේ දුව දිහා බලාගෙන ඉන්නවා කියලා.
සාමාන්‍ය කණ්ණාඩියකින් පේන්නේ අපේ රූපේ විතරක් වුණාට අපේ හදවත කියන කණ්ණාඩිය ඇතුලේ බැලුවොත් අපිව දාලා ගියත් අපිට පණ වගේ ආදරය කරපු ගොඩක් අයගේ රූප අපිට දකින්න පුළුවන්. මරණය කියන්නේ මිනිස්සෙක්ගේ හුස්ම ටික මේ ලෝකෙන් නවතින එක විතරයි. හැබැයි මේ මිනිස්සු අපිට දීපු ආදරේ, ඒ රැකවරණේ කවදාවත් මැරෙන්නේ නැහැ. ඔයාටත් දැනෙනවා ඇති සමහර දවස්වලට ජීවිතේ එපා වෙලා හරිම තනි වුණු වෙලාවට කොහින්ද එන අමුතුම හයියක්. ඒ ඔයාව දාලා ගියේ. හැබැයි ඔයාට පණ වගේ ආදරය කරපු අයගේ නිහඬ ආශිර්වාදය. ඒ නිසා කවුරුත් නැති වුණත් ඔයා කවදාවත් මේ ලෝකේ තනි වෙලා නැහැ. ඇස් වලට නොපෙනුණත් ඒ ආදරණීය බැඳීම් හැමදාමත් ඔයා ළඟින්ම ඉන්නවා. මේ කතාව ඔයාගේ හදවතට යම් කිසි දෙයක් එකතු කළා නම් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ජීවිතයට යමක් එකතු කරන, හිතන්න යමක් ඉතුරු කරන තවත් අමුතු කතාවකින් අපි ආයෙමත් හමු වෙමු.